කවදාවත් කෝච්චි පාරේ යන්නේ නැහැ. එතකොට ඊට පස්සේ නැහිරින් පායන්නෙත් නෑ. කොටවුන් උස යන්නෙත් නෑ. මෙන්ෂන් කරන්න එපා. ඔය බිම්බල් වලට මල පයින්නවා. උඩ පැනලා තමයි කරට ගහන්න try කරන්නේ. මෙන්ෂන් නම් කරන්න එපා. කට ජීවිත. bye. දෙතකේ හිට කජ බිටන් අන්න පෞරුදු බකන හුලං කෑරිය මංගල්ලේ සුරි කෑරිය මංගල්ලේ නන්දේ කුරි කනු පුත්ත හුදන් පීට පල දෙයි කඩු බාරන් නන්දේ කුරි කනු පුත්ත හුදන් පීට පල දෙයි කඩු බාරන් කෑරිය මංගල්ලේ සුරි කෑරිය මංගල්ලේ. Oh my God! Wow! මල්නියනෙන් ඇන මාතුන් අයියට අය මාසයකට වැලිකඩ ගියේ මං වැලිකඩ පිරිලා අඳුරන පොරවල් ආපහු යන්නට හිත නෑ දැන් මාතුන් අයියට ඇන්න වෙලේ මං චුට්ටක් දුර දිග හිතුවා නං ජීවිතාන්තෙට තීන්දුව අරගෙන ආයෙත් ඇතුළට එනවා මං මල්නියනෙන් ඇන මාතුන් අයියට අය මාසයකට වැලිකඩ ගියේ මං වැලිකඩ පිරිලා අඳුරන පොරවල් ආපහු යන්නට හිත නෑ. Tecnologia! Come che? Come dura? ඔන්න අපි කියන්නේ අර පරණ ඉස්කෝලේ රැකීමකට. කොලෙජ් එකේ පවත්වන්න යන එක්සිබිෂන් එක ගැන වෙන්න තියෙන්නේ. ඔව්. දැන් කොහොමද අර ෆාම් එකේ එහෙම? වාසිලුනේ. ඕකේ තින් වාසිය බලන් කරන දෙයක් නෙමෙයිනේ මල්ලි. ඔව් ඉතින් වාසි නොබලා කවුද වැඩක් කරන්නේ? මේ මල්ලි ඩ්‍රින්ක් එකක් ගන්නවද? නෑ මේ ලස්සන වැඩි. එහෙනම් තේ එකක් බොමු. No thanks. Adama、今日天気がいいわね。何？変態人間。何をするの？私が思ってるのと違うよね。私は乗るつもり？ What the fuck？ 私は、ただのヤメメなんだよ！バカ、変態、バカ野郎！Hello, Pamukeli. men බලනකොට ගොඩක් men they look the same. ඒගොල්ලෝ ඔක්කොම නිකන් කුඩුකාරයෝ වගේ ඇඳගෙන ඉන්නේ. ෂර්ට් බටන් තුනක් ඔක්කොම අරගෙන මල් ෂර්ට් අරගෙන. ඒක කමක් නැහැ. Yeah, it's okay but ඒක හැමෝටම ගැලපෙන්නේ නැහැ. නිකන් normal basic දේවල් එක්කකට නියපොතු කපන ඒවා. I don't like my man having long nails, long freaking nails with like all the kunu inside. රැවුල මම ආසන් මේ අර කොණ්ඩේ නිකන් රැවුල ඔක්කොම සමහරක් අය නිකන් බොරුවටත් දාගෙන and then they know it doesn't look good. Like those are simple things. It's not big. I'm not. Bumingid ako.
අන්න මිනිස්සු වැඳගනින්. ගියාද බං? හවසටපත් තියෙන්නේ දාන තියනවද යකෝ? දානේ නෙවෙයි බන එහෙනම් උඹ මොකටද අපි උඹ කිව්ව ඉවරෙච්ච ගමන් අම්මෙනම ගන්න අම්මත් එක්ක ඒවා දානට. ඉතින් අම්මා ආවා බං. අම්මා ආවා. අම්මා කොහෙද ආවේ? අන්නේ පඩේ යමෝ මම තොට්ටට නැන්ද කෑල්ල අමතු කරාද නැන්ද අම්මා කියපන්. මම තොට පිටට ගහලා තෝ යනකම් බස් එකේ නගිනකම් හිටියා නිල් පාට මතු ගමලු මේ කළු මේකේ කියන්න එපා. කියන්න එපා යකෝ. අයියකෝ තෝ කළුතර අලුත් ගමේක ගියේ නිල් පාට. කළුතර අලුත්කම යකෝ තෝගේ කටට හෙන ගහනවා යකෝ. අම්මා ඉන්නවලු. ඩයිනමයිට් එකක් ඔබාගනි. ඊරපටස් දැනෙන්නේ නැහැ. ඊරපටස් දැනෙන උනාට අපිට දැනෙන්නේ නැහැ. ඕ ඩයිනමයිට් එකක් ඔබාගනි. ඒවර හිරෝෂිමා නාගසාකි දාපු එක ගැට ගහගෙන කම්බියක් දාලා. ඒක දැනේ ඇටොමික් බෝම්බයක් වගේ නාසාව තිබ්බට අපිට නෑ. ඔබට කිව්වේ දාගන්න ඕනි කියලා. ඕපන් හයිමර කෝලයක් දෙන්නද? අර ඌගේ නම්බරේ නම් තියෙනවා. ඕපන් හයිමර කියලා මේ ආඩාරි කේවා ගන්න ගල් බෝරේ සෙට් කරලා. ගල් බෝරේ. බෝරේ කියන කෑල්ල. ගල් බෝරේ. උරු පෙටියක් ඉදිරි ගියාම වෙඩි දෙහෙත් ටිකක් දාලා ලෙව කාපා. එතකොට මොකද්ද බර රහන්නේ උඹ කාලා වෙන්නේ? රහමුණු රහද්දි පුතේ යන් ඇතුළට. දැන් වැල් බලන්න බැරිලු පොලිසියෙන් අල්ලන් යනවලු. මාස ගානකින් මොකුක් කරේ නෑ. පුතාට කියන්න පුතේ මම තාම ඩැනී නංගිව දැක්ක කාලයක් මතක නෑ මගේ පුතේ. මම කලීපක්ව මතක් කරන් මොන හරි කරන්න ගිහලා මොන වරක් ගහන්න ගිහලා ගහක් යටට ගියා. ඒ කොහෙද මට අර කාලා කන්නියව මතක් වෙනවා මේ. මුගේ අප්පට හැමෙන්නේ රණිලා. මොකද නැතමු? අම්මට හමන්න නෙමේ. දීපන් යකෝ පෙන් එක. මොනවද පෙන් එකේ තිබ්බේ? කලීපක් අග ටිකක් තිබ්බා. ඩැනිගේ තිබ්බේ නැද්ද? ඒ දවස්වල අපි එකට දෙක කලිපේ වතද? හොඳ හිතින් දීපන් පිප්පියෝ පෙන් එක. මල්ලි පෙන්න එක දෝනි පෙන්න එක දෙන්න කලින් මට මේකට උත්තරයක් දියන් මල්ලිගේ පුක සුදුද කෙල්ලේ පැත්තකට වයන්. දැන් මටම මං අරගන්නවා. ඌ අපිට වැල් බලන්න තහනම් කරා. හැබැයි දුකයි ඒත් VPN තිනකන් හොඳයි. මහාරක තරන්තුරා අලන්තර කාලේ බොක්ක සහ පිප් මේ වීඩියෝ එකේ තියෙන දේවල් සීරියස් ගන්න එපා. පොඩි ආතල්ලයක් කරන් සතුටින් ඉමු. එක්සත් ගුලිය ගණන් ගැහුවම රෙද්ද රෙවෙන උන්ගේ සංගමේ පණිවුඩයකි. ඔය තියෙන්නේ දවසක් මේ අලියට නැහිතුණා මේ අලියගේ සපෝට් එකට වඳුරෙක් හිටියා වඳුර ගිහින් ඇතින්නියක් අරගෙන ආවා වඳුර උස්සලා දුන්නා අලියා ගස්සලා ගැහුවා අලිත් අයපෙත් බයිකොටියෙක් කිව්වා අලිත් අයපෙත් බයිකොටියෙක් කිව්වා අලිත් අයපෙත් බයිකොටියෙක් කිව්වා ඒක දැකපු ළමයි ටිකක් ගහනවා